ඉතින් යාළුවනේ රසකතා අපේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මේ කතාව පියල් සහ නිමේෂි ගැන. කතාව අහන්න කලින් අපේ රසකතා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙමනම් අපි යමු කතාවට. ඔහු නමින් පියල්. වයස අවුරුදු 43ක්. තවමත් අවිවාහකෙක්. නුගේගොඩ විජේරාමයේ අසල පිහිටි දෙමහල් නිවසක තනිව ජීවත් වෙන සරල සොඳුරු කවුරුත් කැමතිවන පුරුෂයෙක්. යට තට්ටුවේ ඔහුගේ ටේලර් ෂොප් එක. ඉහළ තට්ටුවේ කැම්පස් යන ගැහැණු ළමයින්ට නවාතැන්. කවුරුත් පියල්ට ආදරේ. ඔහුට බැහැ කියන්න හුරු නෑ. ඒ ඉරිදා රාත්‍රිය. ෂොප් එක වහලා. රාත්‍රී පුවත් බලමින් නිදහසේ ඉදින වෙලාව. එතකොට දොරට තට්ටු කරන හඩක්. පියල් දොර අරිද්දි ඉස්සරහා හිටියේ නිමේෂි. අනේ පියල් අයියේ මට උදව්වක්. ඇය කියන්නේ බෝඩින් වෙලා ඉන්න කැම්පස් යන තරුණියක්. ගම්පහට අයිති ගැමි ලස්සනක් තිබුණු තාලෙලු ස්වභාවයෙන් මෘදු. හෙට මට කැම්පස් එකේ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. වැරදිලා ගෙනත් තියන්නේ අක්කගේ කලිසමක්. මට ලොකුයි. පියල් සිනාසුණා. එන්න නංගි බලමු. ෂොප් එකේ ලයිට් එක නැවතපත් වුණා. නිමේෂි ෆිටෝන් රූම් එකට ගියා. ටික වෙලාවකින් කලිසම දෙපැත්තෙන් අල්ලගෙන එළියට ආවා. ඇත්තටම ඇයට ලොකුයි. ඇය ටිකක් ලැජ්ජාමුසු හිනාවක් හිනා වෙලා බලන්නකෝ අයියේ පියල් ඇය ළඟට ගියා. ප්‍රොෆෙෂනල් ටේලර් කෙනෙක් වුණත් ඒ මොහොතේ ඔහුට දැනුනේ වෙනමම හුස්මක්. ඔය ටී-ෂර්ට් එක ටිකක් උඩට අල්ලගන්න ඔහු සංසුන් හඩින් කිව්වා. නිමේෂි කෙමෙන් උඩට අල්ලගත්තා. පියල් ඇගේ කලිසමේ සයිඩ් සීම් එක අල්ලලා අඩු කරන්න ඕන තැන මාක් කරන්න පටන් ගත්තා. ඇගේ දේහේ උණුසුම ඔහුගේ අතට ඇතුල් වෙලා වගේ දැනුණා. ෂොප් එකේ නිහඬ බව දෙන්නාගේ හුස්ම හඬින් පිරුණා. මේ තරම් ස්ලිම් වෙලා ඉන්නේ. ලොකු සයිස් එකක් ඇඳම මෙහෙම තමයි. ඔහු හිමින් කිව්වා. නිමේෂි අහලා hina වුණා. අයියට නම් හැමෝම ෆිට කරන්න පුළුවන් නේද? ඒ වචනේ අරුත ඔහුට ටිකක් වෙනස් විදිහට තේරුම් ගියා. ඔහු ඇගේ ඉනවටා ටේප් මෙෂර් එක දාද්දි නිමේෂි ටිකක් හිමින් හුස්ම ගත්තා. ඇය බලාගෙන හිටියේ ඔහුගේ මුහුණ දිහා. ඔහු කන්සන්ට්‍රේට් කරන විදිහ. එක මොහොතක් දෙන්නාගේ ඇස් හමු වුණා. කාලය නැවතිලා වගේ. හරි. හෙට උදේට රෙඩි කරලා දෙන්නම්. පියල් අඩු හඬින් කිව්වා. "තෑන්ක් යූ අයියේ." ඇය කලිසම අල්ලගෙන ෆිටෝන් රූම් එකට යද්දි ඔහු තවමත් ඒ උණුසුම අත්පාවලින් මැකෙන්නේ නැතුව හිටියා. ඒ ඉරිදා රාත්‍රිය ෂොප් එකේ සරල ටේලරින් වැඩක් විතරක් නොවුණා. ඒක හුස්මක් තවත් හුස්මක් හමුවුණු නොකියපු හැඟීමක්. පියල්ට එදා තේරුණා Taman තනිවම ජීවත් වුණත් හදවත තවමත් නිදාගෙන නැති බව. එදා ඉරිදා රාත්‍රිය කලිසමක් හදන්න ආපු නිමේෂි පියල්ගේ ජීවිතේ වෙනස් කරයි කියලා ඔහුට එදා හිතාගන්නවත් බැරි වුණා. "නිමේෂි, ඔයා කලිසම අදින්නේ ඉනටද නැත්නම් ටිකක් උඩටද?" පියල් එහෙම අහපු විදිහේ තිබුණේ සරල ව්‍යාපාරික හඬක්. ඒත් ඒ හඬට යටින් තිබුණේ ඇයට උදව් කරන්න කැමති උණුසුම් සිතක්. "මම අදින්නේ ඉනට අයියේ." නිමේෂි අසලට ගොස් සරලව කියලා හිටියා. පියල් අය අරන් ආපු කලිසම පිටුපසින් ටිකක් ඇදලා බැලුවා. ඇයට නොපෙනෙන විදිහට ඔහු ගැඹුරු හුස්මක් ගත්තේ ඒක ඇයට ගොඩක් ලොකු බව දැකලා. "නිමේෂි, මේක නම් ඔයාට වැඩි. අඟල් 2-3ක්වත් ලොකුයි වගේ." ඇගේ මුහුණ එක පාරටම පහලට බැස්සා. "අනේ හදන්න බැරි වෙයිද අයියේ?" ඇගේ හඬේ තිබුණේ කුඩා දරුවෙක්ගේ බලාපොරොත්තුවක් වගේ සොෆ්ට්නස් එකක්. පියල් ටික වෙලාවක් හිතලා මේක ඇඩ්ජස්ට් කරන්න අමාරුයි. ඒත් අලුතින් එකක් මහන්න පුරුවන් නේද? නිමේෂිගේ ඇස් එළිය වුණා. "ඇත්තටමද අයියේ?" "ඇත්තටම." ඒ වචන දෙක ඈට ලෝකයක් වුණා. ඇය ෆිටිං රූම් එකට ඇවිත් ඉක්මනින්ම ඇදන් හිටපු කලිසම ගලවලා කලින් ඇදන් හිටපු ෂෝට් එක ඇදගෙන ආවා. පියල් අතේ තිබුණේ මෙෂරින් ටේප් එක. "හරි, ඔහොම හිටගන්නකෝ." ඔහු ඇගේ ඉන වටා ටේප් එක යවද්දි නිමේෂිට හිතුනේ මොනවද කියලා හිතාගන්න බැරි හැඟීමක්. ඒක අමුතුයි. නැහැ, ඒක නරක නැහැ. ඒක උණුසුම්. පියල්ගේ ඇඟිලි ටිකක් හෙමින් ඇගේ ඉන අසල ස්පර්ශ වෙද්දි ඇය ටිකක් hina වෙලා "තව ටයිට් කරන්න එපා අයියේ" කියලා විහිළුවෙන් කිව්වා. පියල්ටත් hina ගියා. "මම ටේප් එක ටයිට් කරනවා. ඔයාව නෙවෙයි." ඒ දෙන්න අතර මෘදු hinaවක් බෙදාගත්ත හවසක් ඒක. ඔහු දිග, හිප් මෙෂර්මන්ට්, තයි මෙෂර්මන්ට් හැමදේම සටහන් කරගත්තා. කාර්ය ප්‍රොෆෙෂනල්, හිත ටිකක් පර්සනල්. පියල් රෙදි තෝරන්න ගියේ ෂොප් එකේ තිබුණු හොඳම ෆැබ්‍රික් රැක් එක ළඟට. මේක තමා හොඳම ක්වොලිටි එක. ඔහු හිතුවා.
නිමේෂිට මේකෙන්ම මහලා දෙන්නම්. නිමේෂි පුටුවකින් වාඩි වෙලා ඔහු දිහා බලන් හිටියා. මැෂින් එකේ හඬ අතරින් ඇගේ හිතට ඇහුනේ ඔහුගේ සැලකිල්ල. අයියේ මම තේ එකක් හදාගෙන එන්නම්. හරි එහෙනම් මට ස්ට්‍රෝං එකක්. ඔහු hina වෙමින් කිව්වා. නිමේෂි තම කාමරයට ගිහින් හීටර් එක ඔන් කරලා වොෂ්රූම් එකටත් ගියා. වතුර උතුරන හඬ ඇහෙනකොට ඇය ඉක්මනින්ම තේ හදාගත්තා. දෙතුන් වරක් රස බැලුවා. හරි මේක හොඳයි. ඇය තේ කෝප්පේ අතේ තියාගෙන ෂොප් එකට ආවම පියල් ඔල්රෙඩි මැෂින් එකට රෙදි සෙට් කරලා වැඩපටන් අරන්. ඔහු වැඩ කරන විදිහ අතේ ස්පීඩ් එක ඇගේ හිතට අමුතු ආදරයක් වගේ දෙයක් දැනුණා. මේ නයියේ. ඔහු තේ එක ගන්න ඇගේ ඇස් දෙක දිහා බැලුවා. තෑන්ක්ස් නිමේෂි. ඒ තෑන්ක්ස් එක සාමාන්‍ය වචනයක් වුණත් ඒ හවසට ඒක විශේෂ වුණා. මැෂින් හඬ, තේ වාෂ්ප, ඇගේ මෘදු සුවඳ, ඔහුගේ නිරවුල් සිනහව. එදා කලිසමක් මැසුණා. ඒත් ඒකට අමුතරව අදහස් නොකළ බැඳීමක් නුදුරේම මැසෙන්න පටන් ගත්තේ එදාමයි. ෂා මේ තේක නම් පට්ටයි නිමේෂි. පියාල්ගේ වචන එක්කම නිමේෂිට හිමිදිරි කම්පනයක් වගේ දෙයක් හිතේ ඇවිත් ගියා. ඇය ලැජ්ජාවෙන් hina වෙලා ඔහු මසමින් ඉන්න කලිසම දිහා බලන්නට වුණා. ඒ ඇඳුම දැකපු ගමන් ඇයට හිතුනේ එකම දෙයක්. පියල් අයියා නම් ඇත්තටම වැඩකාරයෙක්. විනාඩි 20ක් විතර ගිය පස්සේ පියල් කලිසම ඇය අතට දීලා කිව්වා. ආ ගිහින් ඇඳලා බලන්න. නිමේෂි එය රැගෙන ෆිටෝන් රූම් එකට ගියා. මිනිත්තුවකට පස්සේ "වව්!" ඇය මිරර් එක ඉස්සරහා තමන්වම බලලා හිත ඇතුලෙන්ම කීවා. ඇය එළියට ආවේ බලාකුළු අතරින් හදිසියේ මතුවෙන සඳ වගේ. ඇගේ මුහුණේ තිබුණේ සතුට. ඇස් දෙකේ තිබුණේ කුඩා ගැහැණු ළමෙක් වගේ ආශාවක්. ලස්සනද තියෙනවා. පියල් ඇය දිහා බලමින් කිව්වේ. ඇය ඇඳුමට වඩා ඔහුගෙනෙත් ඇය මත නතර වෙලා තිබුණා. "පොඩ්ඩක් ඉන්න." එහෙම කියලා පියල් වෝල් කැබිනට් එක විවෘත කළා. තව බ්ලවුස් එකක් එළියට ගෙන මේක ට්‍රයි කරලා බලන්න මැච් වෙයිද කියලා. නිමේෂි ආයෙත් ෆිටෝන් රූම් එකට ගියා. සුදු පැහැති බ්ලවුස් එක. ඒ ඇඳගත් මොහොතේ ඇය Tamanටම අමුතු හැඟීමක් දැනුණා. අලුත් වුණා වගේ. වෙනස් වුණා වගේ. "අයියේ මේක හරි වගේ." අය ඇතුලෙන්ම කෑ ගැහුවා. "එළියට ඇවිත් පෙන්නන්න." පියාල්ගේ හඬ ටිකක් සෙමින් ටිකක් ගැඹුරින්. නිමේෂි හිතේ කුඩා සැකයක් ගත්තා. මම එළියට ගියාට අයියා මොනවා හිතයිද? ඒත් ඇය එළියට ආවා. සුදු බ්ලවුස් එක ඇයට සරිලන විදිහට ඇඳිලා. ඇගේ මෘදු හැඩය සටල් විදිහට පෙන්නනවා. පියල් කාලයක් හුස්ම ගන්න අමතක වුණා වගේ හිටියා. "ඔය තියෙන්නේ යසයි." ඔහු කිව්වේ hina වෙලා. ඒ hinaව ඇයට අමුතු උණුසුමක් දුන්නා. ඇය ඇඳුම මාරු කරගෙන එන අතර පියල් තවත් වෙනත් පාට දෙකක් බෑග් එකකට දාලා තියලා තිබුණා. "මේවත් ගන්න හෙට වෙනස් කරලා අඳින්න. ඔයාට ලස්සනට තියෙයි." "අයියේ මේක වැඩි." ඇය hina වෙමින් කිව්වා. "ගාන කියන්නකෝ." ඇය සෙමින් ඇසුවා. "ගෙදර ගිහින් ඇවිත් දෙන්නම්." පියල් සෙමින් ඇය ළඟට ආවා. ඇගේ හිස මෘදු ලෙස පිරිමැදලා කිව්වා. "මම මේක කරේ සල්ලි බරාගෙන නෙමෙයි. ඔයාට මේ වෙලාවේ ඒක ඕනේ නිසා." ඒ මොහොතේ නිමේෂිට හිත ඇතුලින් හීනි උණුසුමක් පුරවෙනම වගේ දැනුණා. ඔහුගේ ඇඟෙන් එන සුවඳ, ඔහුගේ අතේ උණුසුම, ඔහුගේ නෙත්. ඇය අහන්න බැරි ප්‍රශ්න ගොඩක් හිතේ මතුවුණා. මේ උදව්ව විතරද? නැත්තම් මේකේ අරුත තවත් ගැඹුරුද? ඇය බෑගය අල්ලාගෙන දොර දෙසට ගියා. ඒත් ඇගේ හිත තවමත් එතනම නතර වුණා. පියල්ගේ සහ නිමේෂිගේ කතාවේ පළවෙනි කොටස මෙතනින් නිමා වෙනවා. දෙවෙනි කොටසින් අපි ආයෙමත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.